ආයුෂ බොහෝ වේවා. වල හැමෝම ආදරයෙන් පිළිගන්නවා SLE ටෙක්නික් අයිඩියා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික්ස් විෂය ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුණත් බිඳුවේ ඉඳන්ම නූලටම තේරෙන විදියට සුපිරිම මාතෘකාවක් ගැන. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා අපේ ගෙවල් වල තියෙන සිවිලින් ෆෑන් එක, බ්ලෙන්ඩර් එක, ඩ්‍රිල් මැෂින් එක වගේ ඕනෑම AC උපකරණයක වේගය සහ ලයිට් එකක එළිය අඩු වැඩි කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ පිටුපසින් ප්‍රධානම වැඩකාරියෝ දෙන්නා වෙන ඩයැක් සහ ට්‍රයැක් ගැන අද අපි මුල ඉඳන්ම සරලවම කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවමත් අපේ SLE ටෙක්නික් අයිඩියා channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා සීනුවත් click කරලා set වෙන්න. මොකද මේ වගේ ප්‍රායෝගික තාක්ෂණික දැනුම සරලවම අරන් එන්නේ ඔයාලා වෙනුවෙන්මයි. හරි, එහෙනම් අපි වීඩියෝ එකට යමු. අංක 1 මූලික පදනම AC කරන්ට් එක කියන්නේ මොකක්ද? යාළුවනේ, අපි මුලින්ම පදනම හදාගමු. අපේ ගෙවල් වල තියෙන ප්ලග් පොයින්ට් එකෙන් එන්නේ AC විදුලිය, alternating current. මේක බැටරියකින් එන කරන්ට් එක වගේ එක දිගට කෙලින් යන්නේ නැහැ. මේක හරියට මුහුදේ රැල්ලක් වගේ එකපාරක් උඩට යනවා ධන පැත්ත, ඊළඟ පාර පල්ලෙහාට යනවා ඍණ පැත්ත. ලංකාවේ අපිට එන AC විදුලියේ තප්පරයකට මෙන්න මේ වගේ රැලි 50ක් හැදෙනවා. ඒකට තමයි 50 Hz කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් දන්න ඩයෝඩ වලට පුළුවන් මේ රැල්ලෙන් එක පැත්තක් විතරක් යවන්න. එක පැත්තකට විතරක් වැඩ කරන නිසා ඒවට කියන්නේ ඒක දිශාභිමුඛ සංරචක කියලා. හැබැයි අපිට AC විදුලියෙන් වැඩ කරන ෆෑන් එකක්, මෝටර එකක් පාලනය කරන්න නම් මේ උඩ යන රැල්ලයි පල්ලෙහා යන රැල්ලයි කියන දෙපැත්තටම එක වගේ වැඩ කරන්න පුළුවන් විශේෂ බඩු ඕන. අන්න ඒකට තමයි විද්‍යාඥයෝ ඩයැක් සහ ට්‍රයැක් කියන ද්විත්ව දිශාභිමුඛ සංරචක දෙක නිර්මාණය කළේ. අංක 2 ඩයැක් කියන්නේ මොකක්ද? අපි මුලින්ම ලියාගමු ඩයැක් කියන ගැටය. ඩයැක් කියන එකේ තේරුම diode for alternating current කියන එකයි. සරල උපමාව. ඔයාලා හිතන්න කඩවල් වල තියෙන දෙපැත්තටම තල්ලු කරන්න පුරුවන් හයිඩ්‍රොලික් වීදුරු දොරක් ගැන. මේ දොර නිකම්ම හුළඟක් ආවට ඇරෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් ඇවිල්ලා හොඳ හයියෙන් නියමිත බලයකින් තල්ලු කළොත් එකපාරටම දොර ඇරෙනවා. ඇරිලා කරන්ට් එක යන්න දෙනවා. හැබැයි තල්ලු කරන බලය අඩු වුණු ගමන් දොර ආයෙත් ටක් ගාලා වැහෙනවා. මේ දොර ඇතුළටත් පිටතටත් කියන දෙපැත්තටම එක වගේ ඇරෙනවා. ඩයැක් එකේ තාක්ෂණික විස්තරය. ඩයැක් එක කියන්නේත් අන්න ඒ වගේ දෙපැත්තටම වැඩ කරන ඉලෙක්ට්‍රොනික දොරක්. මේකට වෝල්ටීයතාවය දුන්න පළියට කරන්ට් එක යවන්නේ නැහැ. මේකට කියනවා නිශ්චිත බ්‍රේක් ඕවර් වෝල්ටේජ් එකක් කියලා. ඒ කියන්නේ ඒ නියමිත වෝල්ටීයතා සීමාව පනිනකම් ඩයැක් එක කරන්ට් එක යන්න දෙන්නේ නැතුව බ්ලොක් කරගෙන ඉන්නවා. හැබැයි වෝල්ටීයතාවයේ ඒ සීමාවට ආපු ගමන් ඩයැක් එකේ ප්‍රතිරෝධය එකපාරටම බිඳුවටම වගේ බැහැලා කරන්ට් එක දෙපැත්තටම යන්න දෙනවා. පවතින වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන ඩයැක් වැඩ කරන්නේ 28 වෝල්ට් සිට 36 වෝල්ට් අතර වෝල්ටීයතාවලදී වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ 32 වෝල්ට් ඒවා වගේ. ඇම්පියර් සීමාව. මෙයාට ලොකු කරන්ට් එකක් දරන්න බෑ. සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් කීපයක සිට උපරිම 2 ඇම්පියර් වගේ පුංචි සීමාවක් විතරයි මෙයාට දරන්න පුරුවන්. යොදා ගන්න අවස්ථා. මෙයාව තනියම කිසිම වැඩකට ගන්නේ නැහැ. මෙයාව පාවිච්චි කරන්නේ ඊළඟට අපි කතා කරන ලොකු වැඩකාරයවන ට්‍රයැක් එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පල්ස් එක ලබා දෙන්න විතරයි. වෙළඳපොලේ ඇති ප්‍රධාන වර්ග examples DB3 මේක තමයි ලංකාවේ ඕනෑම තැනක තියෙන ෆ්ලෑන් රෙගියුලේටර් ඇතුලේ තියෙන ජනප්‍රියම වර්ගය. DB4 NTE6408 ඩයැක් එකේ පින් දීර්ඝාව හඳුනා ගැනීම. ඩයැක් එකට ධන හෝ ඍණ කියලා පැති නැහැ. ඒ කියන්නේ ධ්‍රුවීයතාවයක් නැහැ. ඒ නිසා ඔයාලට මේක පරිපතියට ඕනෑම පැත්තකට හරවලා පාස්සන්න පුළුවන්. ඒකේ පින් දෙක හඳුන්වන්නේ anode 1 A1 සහ anode 2 A2 කියලා. සමහර ඩයග්‍රෑම්ස් වල මේවට MT1 සහ MT2 කියලාත් කියනවා. අංක 3 ට්‍රයැක් කියන්නේ මොකක්ද? ප්‍රධාන වර්ග BT136 BT139. දැන්නෙමු අපේ ප්‍රධාන සුපිරි වැඩකාරයා ළඟට. ඒ තමයි ට්‍රයැක්. සරලවම කිව්වොත් මේ තමයි අපේ ගෙදර තියෙන 230 වෝල්ට් AC ලොකු කරන්ට් එක පාලනය කරන ඉලෙක්ට්‍රොනික ස්විච් එක. පට්ටම සරල උපමාව. ඔයාලා හිතන්න අපේ ගෙවල් වල තියෙන විදුලි සීනුවක් ගැන. බෙල් එකට ලොකු කරන්ට් එකක් ඇවිත් තිබුණත් බෙල් එක නිකම්ම වදින්නේ නැහැ නේද?
බෙල් එක වදින්න නම් අපි අර ප්ලාස්ටික් පුංචි ස්විච් එක ඇඟිල්ලෙන් ඔබලා පණිවිඩයක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ. ට්‍රයැක් එක කියන්නේ ඉහළ AC කරන්ට් එකක් පාලනය කරන්න පුරුවන් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. ට්‍රයැක් එකේ තාක්ෂණික විස්තරය සහ ක්‍රියාකාරීත්වය. ට්‍රයැක් එකකට පින් 3ක් තියෙනවා. ප්‍රධාන පින් දෙක අතරින් ඉහළ AC කරන්ට් එක ගලාගෙන යන්න නම් එහි තුන්වෙනි පින් එක වන ගේට් නැමනම් දොරටුවකට කුඩා විදුලි ධාරාවක් ට්‍රිගර් පල්ස් එකක් දෙන්න ඕනේ. අන්න ඒ දෙන පුංචි විදුලි ධාරාව නියමිත වෙලාවට දෙන්න තමයි අපි කලින් කතා කරපු ඩයැක් එක පාවිච්චි කරන්නේ. යොදා ගන්නා අවස්ථා. නිවෙස්වල භාවිත වන සිවිලිං විදුලි පංකා වේගය පාලනය කිරීමට, ලයිට් ඩිමර් පරිපථවලට, AC මෝටර් වේගය පාලනය කිරීමට, ඉලෙක්ට්‍රොනික හීටර් පාලනයට සහ සොලිඩ් ස්ටේට් රිලේස් වලදී. පවතින වෝල්ටීයතාවය. සාමාන්‍යයෙන් 400 වෝල්ට්, 600 වෝල්ට්, 800 වෝල්ට් වගේ ඉහළ වෝල්ටීයතාවලින් ලබා ගන්න පුළුවන්. ඇම්පියර් සීමාව කරන්ට්. ප්‍රමාණය අනුව 1 ඇම්පියර් සිට 40 ඇම්පියර් හෝ ඊටත් වැඩි විශාල කරන්ට් එකක් පාලනය කරන්න ට්‍රයැක් එකට පුළුවන්. වෙළඳ පොලේ ඇති ප්‍රධාන වර්ග ට්‍රයැක් එක්සැම්පල්ස්. ට්‍රයැක් එක ප්‍රමාණවලින් සහ වර්ගවලින් තියෙනවා. ප්‍රධානම වර්ග තුනක් මෙන්න. BT136 4 ඇම්පියර් 600 වෝල්ට්. අපේ ගෙවල්වල තියෙන සාමාන්‍ය සිවිලිං ෆෑන් රෙගියුලේටර් ඇතුලේ තියෙන්නේ මෙන්න මෙයා තමයි. BT139 16 ඇම්පියර් 600 වෝල්ට්. මේක ටිකක් ලොකු ට්‍රයැක් එකක්. ඩ්‍රිල් මැෂින් වගේ මෝටර් පාලනය කරන්න ගන්නේ මේකයි. BTA 16 ඇම්පියර් 800 වෝල්ට්. මෙයාගේ පිටිපස්සේ තියෙන ලෝහ තහඩුව ඇතුළෙන්ම පරිවර්ණය කරලා තියෙන්නේ. ඒ නිසා මේක හීට් සිංක් එකකට හයි කරද්දී ෂෝට් වෙන්නේ නැහැ. ආරක්ෂාව වැඩි. අංග 4 ට්‍රයැක් එකක පින් දීර්ඝව හඳුනා ගනිමු. යාළුවනේ, ට්‍රයැක් එකක පින් පැටලුනොත් පරිපතේ පිච්චෙන්න පුරුවන්. ඒ නිසා පින් අඳුනගන්න ලේසිම ක්‍රමය මම කියලා දෙන්නම්. ට්‍රයැක් එකේ අකුරු ගහලා තියෙන මූණත ඔයාගේ දෙසට හරව ගන්න. දැන් වමේ ඉඳන් දකුණට පින් 1, 2, 3 කියලා හිතන්න. පින් 1 වම් පැත්තේ පළමු පින් එක. MT1 ප්‍රධාන AC ලයින් එකක් සම්බන්ධ වන අග්‍රයක්. පින් 2 මැද පින් එක. MT2 මේක දෙවනි ප්‍රධාන අග්‍රයයි. මතක තබා ගන්න සාමාන්‍යයෙන් මේ මැද පින් එක උඩින් තියෙන ලෝහ තහඩුවටත් ඇතුලෙන් සම්බන්ධ වෙලයි තියෙන්නේ. BTA වර්ග හැර. පින් 3 දකුණු පැත්තේ කෙළවරේ පින් එක. ගේට් G. මෙන්න මෙයා තමයි ගේට්ටු පාලකයා. අර ඩයැක් එකෙන් එන කුඩා සිග්නල් එක බාරගන්නේ මෙන්න මේ පින් එකෙන්. දැන් ඔයාලට මුළු කතාවම සරලවම තීරෙන්න ඇති. අපි ෆෑන් රෙගියුලේටර් එක කරකවද්දී කරන්නේ ඒක ඇතුලේ තියෙන වේරියබල් රෙසිස්ටර් එකෙන් ඩයැක් එක ඔන් වෙන වෝල්ටීයතාවයට එන වෙලාව වෙනස් කරන එකයි. එතකොට ඩයැක් එකෙන් දෙන සිග්නල් එක අනුව ට්‍රයැක් එකෙන් අර AC රැල්ල කැපෙන්න ඇරලා ෆෑන් එකට යන පවර් එක අඩු වැඩි කරනවා. අන්න ඒ නිසයි ෆෑන් එකේ ස්පීඩ් එක වෙනස් වෙන්නේ. ඉතින් යාළුවනේ, අද වීඩියෝ එකෙන් කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් ඩයැක් සහ ට්‍රයැක් ගැන සුපිරියටම තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික්ස් සහ තාක්ෂණික වීඩියෝ දිගටම බලන්න අපේ SLE ටෙක්නික් අයිඩියා YouTube channel එක දැන්ම subscribe කරන්න. වීඩියෝ එක වටිනවා නම් share පාරක් දාලා, like එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් සුපිරි තාක්ෂණික වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.